අපි දන්න දෙයක් තමයි හැමදාමත් අපේ මේ ලෝකයේ තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. ඉතින් මේ දියුණුවේ තාක්ෂණයත් එක්තරා විදිහක රේස් එකක් නේ. ඉතින් ලෝකයේ හැම රටක්ම මේ රේස් එකේ යනවා. හැබැයි අපේ වගේ රටවල් ඒ කියන්නේ තාමත් අපි දියුණු වෙමින් පවතින රටක් නිසා මේ රේස් වල අපිට සහභාගී වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙද්දි 6G තාක්ෂණය. ඒ කියන්නේ අපි කතා කරනවා 4G, 5G, 6G. මම කතා කරන්නේ ඉන්ටර්නෙට් ගැන. ඒ කියන්නේ අපේ අන්තර්ජාල සම්බන්ධතාව වේගවත් වෙනවා දිනෙන් දින දියුණු වෙන මේ තාක්ෂණයත් එක්ක. මොකද අපිට අද අන්තර්ජාලය නැතුව කිසිම දෙයක් තාක්ෂණයේ කිසිම දෙයක් භාවිතා කරන්න බෑ අන්තර්ජාලය නැතුව. අපි මොනතරම් විදිහේ තාක්ෂණය දියුණුනත් මේකේ මූලික දේ තමයි හරියට නිකන් හබ් එකක් වගේ දෙයක් තමයි. ඒ කියන්නේ මෙතන තමයි මූලික තැන, මෙතනින් තමයි බෙදා හරින්නේ. කවුරු කොහෙන් ආවත් මෙතනට කනෙක්ට් වෙලා තමයි තවත් තැනකට සම්බන්ධ වෙන්නේ. අන්තර්ජාලය කියන දේ, ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් කියන එක අනිවාර්යයෙන්ම අතරමැදියෙක් වෙලා තියෙනවා. ඉතින් මේ දියුණු තාක්ෂණය ඇස්සේ 6G කනෙක්ෂන් එක නැත්තම් අපි දන්නවා මොබයිල් නෙට්වර්ක්ස් නැත්තම් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් මේ මොන දේ ගත්තත් මොබයිල් නෙට්වර්ක් කනෙක්ෂන් එක තමයි වැදගත්ම දේ. මොකද හැමෝමත් අද කාලේ ෆෝන් එකක් නැත්තම් ජංගම දුරකථනයක් පාවිච්චි කරන නිසා. ඉතින් මෙතනදී ගත්තාම අපි දන්නවා නෙට්වර්ක්ස් තියෙනවා 2G, 3G, 4G, 5G. මේ වෙද්දි අපේ ලෝකයේ දකින්න තියෙන්නේ මේ පහ විතරයි. ඒ රටවල මේ වෙද්දි 3G කනෙක්ෂන් එක නැහැ. අපේ රටෙත් දැන් 3G කියන කනෙක්ෂන් එක නැහැ. ගොඩක් නෙට්වර්ක්ස් වල මම හිතන්නේ හච් එකේ තියෙනවා, මොබිටෙල් එකේ තියෙනවා. ඩයලොග් ලා Airtel 3G අයින් කරලා තියෙන්නේ 4G 2G වලට පස්සේ 4G තමයි තියෙන්නේ. ඉතින් හැබැයි ඉතින් 3G අයින් කරාට මොකද තාම සමහර තැන් වලට 4G කනෙක්ෂන් එකත් හරියාකාරව අපිට දකින්නට නැහැ. රයිට්. ඉතින් අපි මේක පටල ගන්න බෑ. අපේ ලංකාවේ කනෙක්ෂන් ගැන සහ අපි කතා කරන්නේ මෙතනින් එහාට ගිය ගොඩක් තාක්ෂණය දියුණු 6G කනෙක්ෂන් එක ගැන. දැන් ඕගොල්ලෝ බලලා ඇති වා 6G ගැන කතා කරනවා. මට බයින්න එපා. මොකද ඕගොල්ලෝ කියේ 6G කතා කරන කලින් අපිට 5G නෑ තාම කියලා. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒක ඉතින් අපේ රටේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. තාක්ෂණය ලබා ගන්න ආකාරයේ ප්‍රශ්නයක් තියෙන සහ ඉතින් මම හිතන්නේ මේ වෙද්දි අපිට හරියාකාරව ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්වත් ලැබෙන්නේ නෑ. තාමත් මේ 2025 වර්ෂය වෙන විටත් ඉතින් ඕගොල්ලෝ දන්නෙත් නැතුව ඇති. ඉතින් 2026 වර්ෂයේදී නැත්නම් 2027 2028 වර්ෂවලදී වෙද්දී ලෝකයේ අනිත් රටවල් 6G කියන මේ තාක්ෂණයත් හඳුන්වා දෙන්න තමයි සියලු කටයුතු ලැහැත්ති කරගෙන යන්නේ. අපි තාම 5G හඳුන්වා දීලා ඒක තාම සමහර වෙලාවට අත්හදා බලන ගමන් සමහර තැන් වලට ලබා දීලා විතරයි. ඉතින් ඒකත් හරියාකාරව නෑ. අපේ රටේ ඉන්න මිලියන 22 ජනතාවට තාම මිලියනයකටවත් 5G කනෙක්ෂන් එකක් 5G ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්නත් ලැබිලා නැහැ. අහෝ දුකක්. ඉතින් එහෙම තමයි අපි වගේ රටවල ජීවත් වෙද්දී ඉතින් හිතා දා ගන්න සහෝදරවරුනි කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් අද කතා කරන මාතෘකාව හරි රසවත් වැදගත් දෙයක් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. මොකද හොඳම තැන් මගරෙන්න පුළුවන් මම හැමදාම කියනවා වගේ එහෙම වුණොත් මේක කොහෙන් පටන් අරන් කොහෙන් ගෙනනවා කියලා ඔයාලට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ප්‍රමෝද ස්ටාර් YouTube channel එක subscribe කරන්න මම හැමදාම කියනවා වගේ හොඳම දේවල් මම අරන් ඉන්නේ ඕගොල්ලන්ට වැදගත් කියලා හිතන දේවල්. එහෙනම් ඉතින් subscribe කරලා bell icon click කරගන්න ඒ වගේම ෂෙයා කරන්න තව කෙනෙක් දැනගන්න මේක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් මට ඒ දේවල් වැදගත්. ඕගොල්ලන්ගේ අදහස් මොනවද? ඔයාලා දන්න දේවල් මොනවද? ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් මොනවද? හැමදේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි බලමු එහෙනම් ලෝකයේ වේගවත්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්නේ මොන රටේද? ඒ කොහොමද කියලා. ඒ වගේම අපේ රටේ ගැනත් අපි ටිකක් කතා කරමු. ලෝකේ පුරා විහිදුණු මේ තාක්ෂණය 6G කියන කනෙක්ෂන් එකත් එක්ක කොහොමද මේ දේවල් ඉස්සරහට යන්නේ කියන එක ගැන අපි කතා කරමු. එහෙනම් එදිනෙන වීඩියෝ එකත් එක්ක දිගටම ඉතින් මම මුලින්ම කතා කරන්න කැමති අපිට අහන්නවත් නැති අපි දැකලවත් නැති අපිට තව අවුරුදු මං හිතන්නේ 2-3කටවත් එක්ස්පීරියන්ස් කරන්න බැරි තාක්ෂණයක් ගැන මුලින්ම කතා කරන්න දැනගන්න ඕනේ අපි ලෝකයේ වෙන හැමදේම ගැන නිසා. ඉතින් 6G කියන එක කනෙක්ෂන් එක නැත්තම් මේ 6G මොබයිල් නෙට්වර්ක් එක මේ තාක්ෂණය 2028 වර්ෂයේ වෙද්දී සවුත් කොරියා මොකද මේගොල්ලෝ රිලීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ මේ වෙද්දී ඉතින් සිවිල් වැඩකට සූදානම් කියලා ඉතින් මේගොල්ලෝ මේ විදිහේ ට්‍රයල්ස් යනවා. ඉතින් මෙතන ලිස්ට් එකේ ගත්තාම සවුත් කොරියා, චයිනා, ඉන්දියා, USA, ෆින්ලන්ඩ්, ජපාන්, UAE
ඉතින් ඔයගලට පේනවා මෙන්න මේ විස්තර ටික මම කෙටින් සඳහන් කරපුවාම සවුත් කොරියා තමයි මේ විදිහ ලීඩ් කරන්නේ මේ 6G නෙට්වර්ක් එක මේ ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් මේගොල්ලෝ මේ සීලුම රටවල් මේ කලින් මම සඳහන් කරපු මේ ඔයගොල්ලෝ මේ දකින්න සීලුම රටවල් මේ වෙදි මේ ට්‍රයල්ස් කරලා ඉවරයි. මෙතන රෙකෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ gigabits per second 146 UAE වල ට්‍රයල්ස් වලදී මේගොල්ලෝ ඉතින් මේ ඔක්කොම අතහදා බැලීම් කරලා තියෙනවා මේ වෙද්දි 2028 වර්ෂයේදී සවුත් කොරියා තමන්ගේ රටට 6G තාක්ෂණය හඳුන්වා දෙන සම්පූර්ණ වැඩ කටයුතු එක්ක මේක සම්පූර්ණයෙන් මිනිස්සු අතර පත් කිරීම තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. ඒ වගේම අපේ අසල්වාසී ඉන්දියාව මිෂන් එකක් ಭಾರತ್ 6G මිෂන් කියලා ඉතින් ඒගොල්ලෝ ඒ වගේ ප්‍රොජෙක්ට් ගොඩක් යනවා. ඉතින් ජපාන් මේ වගේ ඉතින් අපි දන්නවා මේ රටවල් මෙහෙම ඔට්ටු වෙද්දී ඇත්තටම සතුටුයි. ඉන්දියාව වගේ රටක්. ඉන්දියාව කියන්නේ තාම මේ දියුණුම රටක් නෙමෙයි. නමුත් ඉන්දියාව වගේ අපේ සවුත් ඒෂියන් කන්ට්‍රි එකක් මේ වගේ ඉන්දියාව වගේ රටක් 6G කනෙක්ෂන් එකත් එක්ක ඔට්ටු වෙනවා කියන්නේ මං හිතන්නේ 2030 වර්ෂය වෙන විට ඉන්දියාවත් බලාපොරොත්තු වෙනවා මුළු රටටම 6G ලබා දෙන්න. ඉතින් අහෝ දුකක් ශ්‍රී ලාංකිකයනේ අපිට තාම 5G වත් නැති තරම් දෙයියනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු 2030 වර්ෂය වෙන විට අපේ රට පුරාවට 5G කනෙක්ෂන් එකවත් අපිට ලැබෙයි කියලා. ඉතින් 5G කියන්නේ හොඳ ස්පීඩ් එකක් සාමාන්‍යයෙන් GB එකක් ඩවුන්ලෝඩ් වෙන්න තප්පර 10ක වගේ කාලයක් ඊට අඩුවෙන් මිසක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ වෙද්දි අපේ රට ගැන පොඩ්ඩක් කතා කරොත් කොළඹ වගේ ප්‍රදේශවල, ඒ කියන්නේ කොළඹ අවට ගොඩක් ප්‍රදේශවල 5G කනෙක්ෂන් අපිට දකින්න පුළුවන්. දෙකත් ඩයලොග් විතරයි. වෙන කිසිම නෙට්වර්ක් එකක් නම් අපිට දකින්නේ නැහැ. මොකද ඉතින් අපි දන්නවා අපේ රටට මුලින්ම කනෙක්ෂන් ගැන කතා කරොත් මුලින්ම 3G දුන්නේ ඩයලොග්, මුලින්ම 4G දුන්නේ ඩයලොග්, මුලින්ම 5G දුන්නේ ඩයලොග්. ඉතින් මම කතා කරා 6G ගැන මුලින්ම මෙතනදී කිව්වාගේ සවුත් කොරියා ලීඩ් කරනවා. කොහොම වුණත් 2030 වර්ෂය වෙන විට මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම සාර්ථක කළා ලෝකයේ පුරා 6G කියන එක ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මිඩල් ඊස්ට් කන්ට්‍රීස් ගත්තාම වේගවත්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එක තියෙන UAE වල ඊළඟට සෞදි අරේබියා. ඉතින් මෙන්න මේ වගේ මේ රටවල් ඒගොල්ලන්ගේ ස්පීඩ් කනෙක්ෂන් මේ වගේ තාක්ෂණය දියුණු කරන් යද්දි අපේ වගේ රටවල් වලට මොකක්ද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මම කතා කරන්න කැමති fastest internet. ඒ කියන්නේ ලෝකයේ වේගවත්ම ඉන්ටර්නෙට් නැත්නම් ඉන්ටර්නෙට් තියෙන රට මොකද්ද? මෙතනදී සිංගප්පූරු තමයි ෆස්ට් නම්බර් 1 මාරයි නේද? ඕදි සවුත් ඒෂියන් කන්ට්‍රි එකක්. කොහොම වුණත් ඉතින් අපිට අසල්වාසී කන්ට්‍රි එකක් අපිට වීසා නැතුව යන්න පුළුවන් රටක්. වීසා නැතුව මාසයක් කියලා රටක් තමයි සිංගප්පූරු කියලා කියන්නේ. ඔන්න අතේ සල්ලි දෙනවා ටිකට් එකක් දාගෙන දවස් 4-5ක් ඉඳලා මේක ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරලා එන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් world number 1 නැත්නම් world fastest internet තියෙන්නේ මේ විදි සිංගප්පූරුව. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන්නේ average 372 megabits per second. download speed එක සාමාන්‍යයෙන් more than 46.5 සාමාන්‍යයෙන් 46 megabytes per second. ඒ කියන්නේ තප්පරයකට මෙගාබයිට් 46ක download speed එකක් තියෙනවා සිංගප්පූරුව වල. මම හිතන්නේ අපේ රටේ නම් මොකද 300 mbps වලට වඩා ගිය ස්පීඩ් එකක් තිබුණත් ගොඩක් වෙලාවට average අපේ රටේ fastest internet තියෙන්නේ SLT Mobitel. ඉතින් broadband connection එකේ fiber connection එකේ පමණයි. ඉතින් මේ fiber connection එකේ සාමාන්‍යයෙන් තප්පරයකට මෙගාබයිට් 30ක ආසන්න හෝ 30 හෝ 35 විතර සමහර වෙලාවට ස්පීඩ් එකක් යනවා. ඉතින් එහෙම බලද්දි අපේ රටක මේ වගේ ඉන්ටර්කනෙක්ෂන් එකක් ගැන සතුටුයි. මේ වගේ ස්පීඩ් එක කියන්නේ මේ වගේ ස්පීඩ් එකක් කියන්නේ සෑහෙන හොඳ දෙයක්. සාමාන්‍ය GB එක ඩවුන්ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් ගත වෙන්නේ. මම බලාපොරොත්තු වෙන විදිහට මේක තව දියුණු වෙන්න පුළුවන්. ඉතින් අනිත් දේ මම කලින් කතා කරලා තියෙන වීඩියෝ එකක් ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලගේ මේ ලින්ක් එකට ගියහම බලන්න පුළුවන්. තියෙනවා Starlink ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් හොඳ තරගයක් ඇති වුණා Starlink නිසා. ඉතින් Starlink වල වඩා ගොඩක් හැබැයි වේගවත් SLT fiber connection එක. ඒක අනිවාර්යෙන් කියන්න විවාදයකින් තොරව දෙවනියට fast internet තියෙන්නේ මුළු ලෝකේ පුරාම ගත්තොත් world ranking number 2 තියෙන UAE. මේ තමයි middle east මං කියව මුළු middle east වලම fast internet තියෙන UAE වල ලෝකේම තියෙන UAE වල පුදුමයි නේද? ඇයි ජපාන් වලට නැත්තේ? ඇයි USA වල internet speed නැත්තේ? ඔව් ඉතින් එහෙම තමයි. ඒ රටවල් ඒ අතින් දිනුනාට කොතර යුදමය අතින් කොතර ශක්තිමත් වුණත් කොතර දෙවන්තේ වුණත් මේ UAE කියන එක තමයි දෙක ලෝකයේ අංක 1 සිංගප්පූරු. ඉතින් ඇත්තට කොළඹ දිස්ත්‍රික්කය වගේ පොඩි රටක්. ඉතින් මේ වගේ දේවල් වලින් අද හැමතින්ම දියුණු සුගරි රටක් තමයි. ඉතින් fast internet home broadband එහෙම නැත්නම් ස්ථාවර සම්බන්ධතාවල සිංගප්පූරු ලීඩ් කරාට කියන්නේ සිංගප්පූරු world number 1 වුණාට mobile broadband වල mobile internet connection එකේදී fastest internet තියෙන්නේ UAE, Qatar මෙන්න මේ වගේ රටවල් වල. ඒතර UAE තමයි මේක ලීඩ් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ තාක්ෂණය හොඳ නිසා ඒගොල්ලෝ හොඳ mobile ඒ කියන්නේ mobile users ලටත් වැඩිම ස්පීඩ් ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් megabits 572 පට්ටයි ස්පීඩ් එකක් ඇති UAE වල. ඇත්තටම මාත් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මාරම ස්පීඩ් එකක් තියෙනවා. හැම කනෙක්ෂන් එකම නෙමෙයි සමහර කනෙක්ෂන් වල විතර
ඉතින් මෙන්න මේ වගේ මේ දේ මතක තියාගන්න මොබයිල් කනෙක්ෂන් වල ගත්තාම UAE තමයි වැඩිම ෆාස්ට් ඉන්ටර්නෙට් තියෙන්නේ ලෝකේ අනිත් හැම රටකින් වඩා. අපි කතා කරා 6G කනෙක්ෂන් එක ගැන. අපි කතා කරා ෆාස්ට් ඉන්ටර්නෙට් ගැන. හැබැයි අපේ රටේ මොකද්ද ප්‍රශ්නේ? ලෝකේ අනිත් හැම රටක්ම ඉන්ටර්නෙට් ලබා දෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩ් කරන්නේ ස්පීඩ් බේස්ඩ්. ඉතින් අපේ රට වගේ තව රටවල් කීපයක් විතරයි මේ GB ප්‍රමාණයන් වලට සීමා වෙලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලබා දෙන්නේ. මතක තියාගන්න පටල ගන්න මම කතා කරන්නේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන. ඒ කියන්නේ ස්ථාවර සම්බන්ධතාව ගැන පමණයි. මොකද මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ. මේක වෙනම දෙයක්. ඉතින් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් කියන දේ හැම ගෙදරකම වගේ අද රවුටර් සනමනක් තියෙනවා. ඉතින් එහෙම එකේ ලෝකේ හැම තැනකම හැම ගෙදරකම හැම ඔෆිස් එකකම වගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. මේවා හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ස්පීඩ් බේස්ඩ්. ඒ කියන්නේ ලෝකේ හැම රටක්ම ඉන්දියාව ඇතුළත්ම හැම රටක්ම ඒගොල්ලෝ ස්පීඩ් බේස් එක අනුව තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලබා දෙන්නේ. මෙතනදී 100 Mbps to 1 Gbps කියන ස්පීඩ් දක්වා මේ ස්පීඩ් එක විහිදෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ අඩු ස්පීඩ් එක 100 Mbps. එතකොට මේ ස්පීඩ් එකේ සාමාන්‍යයෙන් සෑහෙන හොඳ ස්පීඩ් එකක් තියෙනවා. අන්ලිමිටඩ් කනෙක්ෂන් තමයි හැමෝම ලබා දෙන්නේ. කිසිම ලිමිට් එකක් නැහැ. අනික නයිට් ටයිම් වගේම ඩේ ටයිම් කියලා බෙදෙන්නෙත් නැහැ. අන්ලිමිටඩ් කනෙක්ෂන් එක ඩේ ටයිම් එකේ ඕන තරම් ලබා ගන්න පුළුවන් මේ ස්පීඩ් බේස් එකේ. ගොඩක්ම ප්‍රශ්නේ තියෙන්නේ මොකද මේගොල්ලෝ ගොඩක්ම කන්සියුමර් සැටිස්ෆැක්ෂන්. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ තෘප්තිය ගැන ගොඩක් හිතනවා. මම කියන්නේ අපේ රට නෙමේ අනිත් රටවල්. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ විදිහ හඳුනා දීලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම බලනවා පාරිභෝගිකයා ගෙවන මිලට උපරිම සේවාවක් ලබා දෙන්න. ඒ කියන්නේ ලෝකයේ අනිත් හැම රටක්ම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ දෙන සේවාවෙන් මේ පාරිභෝගිකයා උපරිම තෘප්තිමත්භාවය ලබා ගන්නේ කොහොමද? හැමතිස්සෙම පාරිභෝගිකයා තෘප්තිමත් වෙන නිසා මේගොල්ලන්ගේ දේවල් ගොඩක් හොඳින් විසිද්ධ වෙනවා. අපේ වගේ කෑකෝ ගහන්න යන්නේ නැහැ. අසාධාරණකම් වෙන්නේ නැහැ. කියන්න තියෙන්නේ. රයිට්? ඉතින් නිකමට අපේ රටේ මොකද්ද වෙන්නේ? අපේ රටේ හැමතිස්සෙම පාරිභෝගික තෘප්තිය දෙවෙනි ස්ථානයේ, ඒගොල්ලන්ගේ ලාභය පළවෙනි ස්ථානයේ. පිටරටවල ගත්තාම ඒගොල්ලන්ගේ ලාභය දෙවෙනි ස්ථානයේ, නමුත් පාරිභෝගික තෘප්තිය එනවා පළවෙනි ස්ථානයට. ඒ නිසා තමයි ඒ රටවල් දිනෙන් දින හැමදේම අලුත් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා ගොඩක් හොඳින් මේ තාක්ෂණ දේවල් සිද්ධ වෙන්නේ. අපේ රටේ වෙන්නේ මොකද? හැමතිස්සෙම කම්පැනි එකේ ලාභය අපි ගත්තොත් දන්න ඕනම කම්පැනි අපිට කියන්න පුළුවන් අත දිග ඇරලා මේ ඩයලොග් මොබිටෙල් හච් ඕන දෙයක් තමන්ගේ ලාභය පළවෙනි දේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් දෙවෙනි දේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් අපිට හැමදාම තිත් වෙලා තියෙන මේ ඉන්ටර්කනෙක්ෂන් එක. සමහරවිට අපි ගෙවන මුදලට මේක සාධාරණ නැහැ. ඉතින් අපි දන්නා දැන් AI ගොඩක් ටෙක්නොලොජි එක තියෙන ඒ වගේම එන vehicles වල ඒ කියන්නේ SUV මේ හැම vehicle එකකම දැන් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ AI තාක්ෂණයත් එක්ක සහ මේ දේවල් GPS තාක්ෂණය නිසා ගොඩක් වෙලාවට අපිට ඉන්ටර්කනෙක්ෂන් එක අවශ්‍ය වෙලා තියෙනවා යන වාහනයට පවා. ඉතින් ස්මාර්ට් හෝම්ස් මේ වගේ හැමදේම තාක්ෂණ දියුණු වෙද්දී අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරන්න ඕන. ඉතින් මේ නිසා තමයි මේ රටවල් 6G කියන පහසුකමත් එක්ක තවත් ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි කරලා ඉවරලා හැමදේම සරල කරන්න යන්නේ. හැබැයි දෙයක් මට නිකන් කියන්න හිතුණා. ගොඩක් වෙලාවට අපි දැක්ක මේ AI තාක්ෂණය වගේ මේ ගොඩක් AI තාක්ෂණ විතරක් නෙමෙයි. අපි ඉතා ඉක්මනින් තාක්ෂණය දියුණු වෙනවා. ඉතින් මේ තාක්ෂණය දියුණු වෙනවා එකම මනුස්සයාගේ විනාශයත් ලං වෙනවා කියන එක මට නිකන් පොඩි නිකන් හිතන දෙයක්. සමහර එක මගේ මං වැරදි වෙන්නත් පුළුවන්. මේක මට හිතෙන්නේ තාක්ෂණය දියුණු වෙනවත් එක්කම අනිත් පැත්තෙන් අපි පරිහානි නැත්තම් මනුස්සයාගේ මේ විනාශය කියන එකත් ලං වෙනවා වගේ නිකන් දෙයක් තියෙනවා. මොකද අපේ රටේ ගොඩක් වෙලාට තාක්ෂණයේ දේවල් යොදා ගන්න හොඳ දේට වඩා නරක දේවල් වලට. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි දැක්ක AI ආපු ලංකාවට මුල් කාලෙත් මොන වගේ දේවල් දුන්නේ කියලා තනිකර පිස්සුවන්නේ නැටුවේ. ඉතින් දැන් පොඩක් පාලනය වෙලා තියෙනවා. ඕනද ඉතින් අන්න මම ඒකයි කියන්නේ. ඉතින් තාක්ෂණය හැමතිස්සෙම හොඳ දේට විතරක් යොදා ගන්න පුළුවන් නම් මේක we can make a better place this world. ඉතින් කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙමු අපේ රටටත් 6G කියන තාක්ෂණය නමට හරි ලැබෙයි කියලා 2030 වර්ෂය වෙනකොට අනිත් රටවල් ඔක්කොම ටික ඒගොල්ලෝ රෝල් අවුට් කරන්න බලාපොරොත්තු වෙලා තියෙද්දි ඉතින් ඔන්න දැන් ඕගොල්ලෝ දන්නවා ආයෙත් අපි පොයින්ට් වයිස් අවසානයේ වීඩියෝ එකේ 6G කියන තාක්ෂණය ලීඩ් කරලා තියෙන සවුත් කොරියා ඒ වගේම ජපාන් UAE ඉන්දියාව පවා මේ රේස් එකේ ඉන්නවා 6G කියන රේස් එකේ ඒ වගේම ෆාස්ටස් ඉන්ටර්නෙට් තියෙන්නේ සිංගප්පූරු වල දෙවෙනි එක UAE. ඉතින් මතක තියාගන්න කවුරු හරි අහුවොත් සාමාන්‍ය දැනීමකට එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. මම කියන්නේ මේ 2025 වර්ෂය වෙන විට ඉතින් නීතිය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. ලංකාව වෙනස් කරයිද දන්නෙත් නැහැ ඉස්සරහට. ඉතින් කොහොම වුණත් අපේ තියෙන කම්පැනිස් නම් මේ වගේ දේවල් වලට කොනා කරන්නේ මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලාභය නිසා මම ආයෙ කිව්වා වගේ මේ දේවල් ඉක්මනින් දෙන්න නැති වෙයි අපිට. කොහොම වුණත් බලාපොරොත්තු වෙමු ඉස්සරහට ලංකාවේ තාක්ෂණයත් හොඳ ඉස්සරහට දියුණු වෙලා අපිට ගොඩක් දේවල් හොඳින් ලැබෙයි කියලා එක්ස්පීරියන්ස් කරන්න. ආයෙත් මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ කරගෙන මම එන්නම්. හැමෝම එහෙනම් පරිස්සමින් ජය වේවා.